guys ඉතින් ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක යන්නේ අපේ music video එකක් ගැන කියන්න. music video එකක් කරන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඒක උන්නත් සැප දාලා සින්දුවේ music video කරන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ. අපේ set එකේ ඉන්නවා. උදයන්ගේ ඉන්නවා, තරුෂ මල්ලි ඉන්නවා, විරාජිත් මල්ලි ඉන්නවා. video අංශයෙන්. එතකොට අපේ සුදුත් ඉන්නවා මේ ඇතුලේ makeup artist. ඉතින් අපි දැන් අද මුලින්ම හිඟා කන්නයි හදන්නේ. මෙතන place එක ඇවිල්ලා ඉන්නවා. දැන් අපි හිඟා කන්න දෙලා අපි වැඩේ යන ගමන් සුදුරු අවස්ථාවන් ටික අරගෙන නම් ජය. ඔන්න guys ඉතින් අපේ පළවෙනි කොටස ඉවරයි. බලංගොඩ ටවුන් එකේ තමයි අපි අපේ පළවෙනි ලොකේෂන් එක උනේ. අපි ටවුන් එකේ ෂූට් ටික ඉවර කරලා දැන් යනවා බේකස් බෙන්ඩ් එකට. අපේ සින්දුවේ අවසාන කොටස ගන්න දෙනවා. ඒ වගේම අවසාන කොටස කියන තව ෂූටින් කරන්න දැන් ටිකක් තියෙනවා. ලොකේෂන් ටිකට යන්න ඕනි. නමුත් අපිට මේ බේකස් බෙන්ඩ් එකේ ගන්න දෙනවා තව ෂොට් කීපයක්. ඉතින් ඒක නිසා අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. අපි දැන් යන්න. guys ඉතින් ඔන්න අපි ආවා බේකස් බෙන්ඩ් එකට. ආවට පස්සේ එන්න වැස්සක් ආවා. ඉතින් ඒක නිසා අපි කැම කාලා ඉන්නම් කියලා බැලුවේ වැස්ස පොඩ්ඩක් අඩු වෙනකම්. සරටම වහිනවා දැන් වැස්ස පටන් ගත්තා විතරයිනේ. ඉතින් අපි කැම ගාලා දිනන අපි කන්න හදන්නේ පානුත් දිනවා. වතුරෙන් දැන්නා තහවුරු. වතුරක් දැන් මේ වගේ තමයි ආයා කරලා අතෝද ගන්න ඕනේ. උගලන්ට මොන සෞඛ්‍යද කියලා කාලා හම්බුවා. Ngay đó đâu vậy? Ý là đầu mang bên đó mà.
ගායිස් ඉතින් ඔන්න අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. තව කීපයක් ගන්න තියෙනවා ෂොට්ස්. ඉතින් ඒ ටික කරගත්තට පස්සේ අපේ මියුසික් වීඩියෝ එකේ වැඩ ටික ඉවරයි. ඒ වගේම ගෙදර ගිහිල්ලත් තියෙනවා පොඩ්ඩක් එහෙත් ලොකේෂන් එකක් තියෙනවා අපිට ඒ වැඩ ටික කරන්න. ඉතින් වැස්ස නිසා පොඩ්ඩක් පරක් වුණා. හැබැයි අවුලක් නැහැ මං හිතන හොඳට තියෙන්නේ නැති කියලා. අපි මේ ලස්සනම ප්ලේස් එකක ඉන්නේ බේකර්ස් බෙන්ඩ්. ආපු කට්ටිය නම් දන්නවා ඇති ප්ලේස් එක කොහොමද කියලා. සුපිරි ප්ලේස් එකක් ඉතින් වැස්ස එක හොඳයි කියලා මම කියන්නේ. මොකද වැස්ස නිසා තවත් ලස්සන වුණා මෙතන. ඔයාලට බලන්න පුළුවන් මියුසික් වීඩියෝ එක. හොඳටම තියෙයි කියලා අපි හිතනවා. දැනට නම් ප්‍රශ්නයක් නැහැ. අපිට පොඩි ෂොට් එකක් මග ඇරුණා. ඒකත් ගන්න තියෙනවා දැන්. ඉතින් අද දවසේ කොහොම හරි මේක ඉවරයක් කරන්න තමයි අපි බලන්නේ. හවස රෑ වෙනකොටත් අපිට ෂොට්ස් ටිකක් ගන්න තියෙනවා. ඒක නිසා දැන් මේ ලොකේෂන් එකෙන් බේකර්ස් බෙන්ඩ් එකෙන් අපි යන්න හදන්නේ අපේ ඊළඟ සීන් ටිකට. හඳුන්වා දෙන්න හදන්නේ අපේ වීඩියෝ එකේ කියන්නේ අපේ මියුසික් වීඩියෝ එක ෂූට් කරෙත් අපේ විරාජිත් මල්ලි තරුෂ මල්ලි. ඊට වැඩිය මෙයාලගෙන් ඔයාලට ගන්න පුළුවන් සුපිරිම සර්විස් එකක් තියෙනවා. ඒ තමයි ඌව පළාතේ ආවොත් ඇවිදින්න පුළුවන් සුපිරිම ස්ථානවල. ඒ කියන්නේ මොනවාද? සෆාරි කැබ් සර්විස් එකක් තියෙනවා මෙයාලගේ. ඌව ඇඩ්වෙන්චර් ට්‍රැවල්ස්. ඉතින් ඔයාලට ඇවිල්ලා විනෝදෙන්න පුළුවන්. විරාජ් මල්ලි මොකද කියන්න තියෙන කට්ටියට? ඔව් ඉතින් ඔයාලට මේ වාහන වටපිටාවේ මේ සුන්දරත්වය විඳ ගන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. බේකර්ස් බෙන්ඩ් යකාගේ පඩිපෙළ මේ පේන ඕන තැනක අපේ සෆාරි ටුවර් එකක් යන්න පුළුවන්. ඉතින් ඌ ඇඩ්වෙන්චර් ට්‍රැවල්ස් සමදන්න අපේ ජිප් තියෙනවා. සෆාරි ජිප් තියෙනවා. 4R5 ජිප් තියෙනවා. ඇවිල්ලා ඉතින් ඔයාලත් මේ පරිසරය විඳ ගන්න. අපේ ෆෝන් නම්බරේ 077යි 512යි 6996. ඉතින් මේනි තරුෂ මේ අපේ ගමා බ්‍රෝ. ඔයාලා පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න. එල කිරි අනිවාර්යෙන්ම ඌව පළාතේ ඒ වගේම බෙලිහුල්ලොය විශේෂයෙන් බෙලිහුල්ලේ තමයි. ඉතින් ඔයාලා ආපු කට්ටිය නම් දන්නේ නැති මං කියන්නේ නොදන්න කට්ටියට බේකර්ස් බෙන්ඩ් කියලා තියෙන බෙලිහුල්ලොය පැත්තේ තියෙන සුපිරිම ප්ලේස් එකක් සෆාරි වලට ඒ කියන්නේ ඇඩ්වෙන්චර් පැත්තට කැමති කට්ටියට යන්න පුළුවන් හොඳම තැනක් තියෙන්නේ. ඒ වගේම යකාගේ පඩිපෙළ බඹර කඳ දියල්ල නේද රසවල ඕනි දියාවක යන්න පුළුවන්. ඉතින් එහෙනම් දෙන්නත් එක්ක අයියයි මල්ලි ඉන්නේ. ඇවිල්ලා ඔයාලට තමන්ගේම සහෝදරයෝ වගේ මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් ඇවිල්ලා විනෝද වෙන්න කියලා ආදරෙන් අපේ යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි යනවා නම් ඊළඟ ලොකේෂන් එකට. යා වතුරගිනි අරන්දුවන උන් එක හොඳින් ඉඳලා මවන් ලග්න අතවලං ගත්ත ලොතරැය උඩින් කැපිලා අනාගතේ ගැන හිතේ තියාගෙන කටක් අද කාලා බලන් යද්දි අපි දුවන් යන්නේ මිරිඟුවක් පස්සේ හොයලා බලන් යද්දි අපි දුවන් යන්නේ මිරිඟුවක් පස්සේ හොයලා අපි උන්නත් සැපදාලා ලොකු හීන ගොඩක් මවලා මරු ආදවසට යන්න වෙනවමයි ටටා බයි කියලා අපි පොළවේ අඩිය ගහලා ලොකු ලයින් අතර දාලා ඉන්න ටිකේ ෆුල් සැපේ ඉම්මු අපි ප්ලේන් ටියක් ගහලා ඔයම් පනන්දුන ගණන් උදේ වරු රැයක් දවල් නොබලා එදා වෙල ගැට ගහන් රෝලකට සීට්ටුවක් දමලා කරද්දි මේ ටික හැරෙද්දි නොදැනීම දිනක් 30ක් ගෙවිලා බලද්දි අන්තිම අතේ සතෙත් නැත කැලෙන්ඩරෙත් තිරිලා බලද්දි අන්තිම අතේ සතෙත් නැත කැලෙන්ඩරෙත් තිරිලා අපි උන්නත් සැපදාලා ලොකු හීන ගොඩක් මවලා මරු ආදවසට යන්න වෙනවමයි ටටා බයි කියලා අපි පොළවේ අඩිය ගහලා ලොකු ලයින් අතර දාලා ඉන්න ටිකේ ෆුල් සැපේ ඉමු අපි ප්ලේන් ටියක් ගහලා Everyone
පෝරක් මොනරු හින්දා කෑව කට්ට විතල පට්ට දුකක් සමාජෙම විෂමයි ගැනිලා කල් ගොඩක් යන තැන යාළුව සෙට් එක ඉන්නව වට කොරන් වාසි නැති නම් අද නුඹේ අතේ හොයන්න එපා ආදරේ ඒවා සුම්ම පුතේ අහගෙන මේක හොඳට ලියා ගනින් හිතේ ඉන්න ටිකේ වෙන්න බලපතරුවක් රටේ අපි උන්නත් සැපදාලා ලොකු හීන ගොඩක් මවලා මරු ආදවසට යන්න වෙනවමයි ටටා බයි කියලා අපි පොළොවේ අඩිය ගහලා ලොකු ලයින් අතර දාලා ඉන්න ටිකේ ෆුල් සැපේ ඉමු අපි ප්ලේන් දියක් නහලා